සියලු දෙනාටම ආයුබෝවන්. මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට සමාජය හා මනුස්සයට ලැබෙන කරුමය මොකක්ද කියන මාතෘකාව යටතේ සාකච්ඡාවක් කරනවා මහාචාර්යවරයෙක් විදිහට. ඉතින් මෙහෙමයි. කරුමය කියන්නේ තමන් කරපු අකුසල් තමා වෙතම ළඟාවීම. අය කියමු අපි පෙර භවයේ කර පාප කර්ම මේ ආත්මෙට එනවා. සමහර ලෙඩ වර්ග දැන් සමහර ලෙඩු කියනවා මොන දේ කරත් අනේ ડોක්ටර් සනීප වෙන්නේ නැහැ නියම අපිට කියලා. ඒ කියන්නේ කර්මය අර විඳවන්න දෙනවා. එයා ඉතින් කොයි තැනට ගියත් වැඩක් නැහැ. සමහර අයට ජීවිත කාලෙම විඳවන්න ඒ කර්මය පරිසම් දීලා ඉන්නවා. ඒක තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි මේ පාප කර්ම කරොත් අපිට ලබන නැවත ආත්මයකදී හරි ඒවා පරිසම් දෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දේව ලෝකයක් අපායක් සියලුම දේ තියෙනවා. මම මහාචාර්යවරයෙක් විදිහට ඒව ගැන හොඳට පරීක්ෂණ කරලා තියෙනවා. මේවා සත්‍යවාදී දේවල් බුදුදහමේ තියෙන කිසි දෙයක් බොරුයි කියන්නේ කියලා නෑ. නමුත් මෙහෙමයි ඉතින් අන්ධයන්ට පාට පෙන්වන්න බෑ. දැන් අපි දේව ලෝකයක් බලන්න නම් දිවස් වගේ තියෙන්න ඕනේ. දිවස් තියෙනවා නම් කෙනෙක්ට ඒ අදිෂ්ඨාන බලෙන් දේව ලෝකේ බලන්න පුළුවන්. එතකොට ඒ දිව්‍ය කණක් කියලා ලැබෙනවා. ඒ දිව්‍ය කණට දේව ලෝකේ සංගීතය උනත් අහන්න පුළුවන් දෙයියෝ බලලා. ඒ වගේ දෙයක් තමයි දිවස් කියන්නේ. එතකොට මේ දිවස් වලට මේ ඉස්සරහින් බාධකයක් තිබුණා කිව්වම අපි කියමු බිත්තියක් තිබුණා කියලා බිත්තිය අදාළ වෙන්නේ නැහැ එහා පැත්ත පේන. එහෙම දෙයක්. ඉතින් ඒවා මේ සංසාරේ කරපු විශාල පින් කළා වුණේ තත්වයකටපත් වෙන්න කෙනෙක්. සමහර අය ඉතින් මේ ප්‍රත්‍යක්ජනව ඉඳලා ඕවා ගැන ස්ටඩි කරන්නේ නැතුව ඒගොල්ලන්ට එක එක බොරු කියලා කියන අය ඉන්නවා. ඉතින් ඒවා ඉතින් ඒගොල්ලොම කරගන්න පාප කර්ම. මොකද මේවා සත්‍ය වශයෙන්ම තියෙනවා. ඉතින් මේ ඒවා මේ අපිට ඕනේ විදිහට මේ බලන්න බෑ. ප්‍රත්‍යක්ජනයට බලන්න බෑ. හිත දියුණු කරගන්න ඕනේ. ඒ පින් බලේ තියෙන්නත් ඕනේ. පාරමිතා ශක්තිය තියෙන්න ඕනේ. පාතිහාර තත්ත්වයට යන්න. ඒකයි එතන වැඩි. දැන් අපි අර ওই channel වල එහෙම එක channel එකක මම දැක්කා මුව පැටි. පිටිපස්සෙන් අර සත්තු ටිකක් කනවා. අර නරි වගේ කොටසක් කනවා. ඉතින් මේ අර ඉස්සරහා කොටස පණ තියෙනවා ඔක්කොම තියෙනවා. පිටිපස්සෙන් ඇද ඇද කනවා. බඩවැල් ටිකයි හමාස් ටික හරිම. අපි ඉතින් අනේ පව් කියනවා. එයා සංසාරේ කරපු පාප කර්මයක් තමයි වෙලෙ විඳවන්නේ. සමහර අර බල්ලෝ හැපිලා හොන්ද කඩාගෙන කෑ ගහ පැත්තකට වෙලා අනික් ගාත දෙක ඇදගෙන යනවනේ. ඒ සංසාර කර පව්. ඉතින් අපි පව් කියන. දැන් ඔය මස් කඩේට බිලි වෙන්නේ ඒ සංසාරේ කරපු පාප කර්ම වලට ඒ සත්තු මරන්නේ. ඒගොල්ලොත් මේ ඒ ප්‍රාණඝාතය කළා ඒව කරලා පෙර භවයේ එයාට ඒක මුහුණ දෙන්න වෙන කරුණු ශක්තියක්. අපි ඉතින් පව් කියලා කියනවා. නමුත් ඒක තමයි සබහා ධර්මයෙන් ඒ ලැබෙන දේ. ඉතින් මේ අර අපි පව් කියන උනාට බලන්න දැන් සත්ත්ව ලෝකේ එකෙක් මරාගෙන කනවනේ. සිංහයාට කොටියෙක් අහුනොත් මරලා කනවා. ඒ වගේම එක එක මාංශ භක්ෂික සත්තු මේ තව එකෙක් ගොදුරක් කරගෙන කනවා. ඉතින් කොයි වෙලේවත් මේ බයෙන් තමයි සත්තු වෙලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. සත්තු නම් බලන්න මිනිස්සෙක් වුණාම කොච්චර පින්බලයක් තියෙනවද අඩු ගානේ මොනවායින් හරි Tamanට දැනිලා පරිස්සම් වෙන්න තැනකට ගේකට ගින් දොරක් ලොක් කරගෙන හරි ඉන්න ඥාන ශක්තියකුත් තියෙනවා ඒවා හදා ගන්න ආචතම් සත්තුන්ට එහෙම රැකවරණයක් නැහැ. කොයි වෙලේද දන්නේ. ඉතින් අවදානමක් උඩ ඉන්නේ. ඒ කියන්නේ සංසාර කළා පව් වලින් ඉතින් අපි සංසාරේ කැරකි අර පාප කර්ම අත්විඳින්න වෙන හැටි. ඉතින් අපි හැම වෙලෙම පින් කරන්න ඕනේ කියන්නේ ඒකයි. දැන් බුදුහාමුදුරන්ට උනත් කර්ම 10ක් පරිසම් දෙන්න ඇවිල්ලා තියෙනවා. ඒවට මුහුණ දීලා තමයි පිරිනවම් පාන්නේ. ඉතින් ඒ ආනන්තරී පාප කර්ම කියන ඒවා නම් මේ ලෝකේ විඳෝ ඒ කියන්නේ ඒක පරිසම් දීලාම තමයි ඒක නැති කරගන්න පුළුවන්. අනිත් ඒවා නම් ඉතින් අහෝසි කර්ම කරන්න පුළුවන්. මම අපි කියමු විශාල පිනක් කරන කෙනෙක් පින් කරන කෙනෙක් පවක් කරා කියලා. මම මේ පව් කරන එක හොඳයි කියන එක නෙමෙයි. එයා ගඟට දාන ලුණු කැටයක් වගේ කියනවා එයා කරාම. නමුත් අර පින් බලෙන් අඩු පව් ඒ කියන්නේ පින් බලයක් නැති කෙනෙක් පාප කර්මයක් කරනවා කියන්නේ කෝප්පෙට දාන ලුණු කැටයක් වගේ. කියන්නේ ලුණු රස කෝප්පේ අපිට ලුණු කැටයක් දාලා වතුර ටික බිව්වහම දැනෙනවා. නමුත් ගඟකට ලුණු කැටයක් දැම්මට දැනෙන්නේ නැහනේ. ඒවා අහෝසි. කියන්නේ මේ වැඩක් නෑ. ඒක දිය වෙලා ගියාට ඒකේ රසක් එන්නේ නෑ. අන්න ඒ වගේ අර විශාල පින් කරන ඇයට අර බලපෑම අඩුයි. නමුත් ඒ බලපෑම එනේවා තමයි අනන්තරී පාප කර්ම වෙන්නේ. එයින් මෙහා ඒවා අහෝසි කර්ම උනත් කරගන්න පුළුවන් සංසාරේ. ඒවා එනවා තමයි වැදිලා අර දැන් වෙඩි වදින්න නැති වාහනයකට වැදිලා විසිනවා කියනවා. ඒක අර කර්ම ශක්තිය පරිසම් දෙන්න වෙන්නේ නැහැ. අර පින් බලේ වැඩි හින්දා.
ඉතින් අපි කියමු කුකුළු 100ක් මරපු කෙනෙක් කියලා. එයා කුකුළු අඩු ගානේ 4-5000ක්වත් මේ අබේදානි දුන්නා නම් අර එතකොට අර සමන්ට අර වෙච්ච පාප කර්මෙට මේ නමුත් සමාවක් නෑ ඒක එනවා ඒක වැදිලා වෙඩි නොවදින වාහනේට වගේ වැදිලා අහකට විසින්න වගේ ඒ වගේ ඉතින් 5000 එහෙම කියන්න බෑ විශාල විසීර පින් කරන්න ඕනේ ඒක මෙවන්නේ ඒක වැදිලා හරි අහකට විසින්න එකට මේ පව බාල කරන්න ඕනේ පින් දැන් මේ අටවිසි බෝධියක් මගේ ගෙදර මේ දාසපුවේ තියෙනවා ඉතින් සමහර අය කියනවා මේ ඒවා හොඳ නෑ ගෙවල් මෙහෙමයි ඔගොල්ලෝ ඇඹිලිපිටි දිස්ත්‍රික්කේ මඩුවන් වෙල වලව්ව කියන එක අහලා ඇති රජයට දැන් බාර දීලා තියෙන්නේ. ඒ අපේ නාතියන වලව්වක් ඒකේ අර හිටපු රටේ මහත්තයත් අර සුද්දෝ ගස් වල පවා බැඳ කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් මේ ඒ වගේ ඒ වලව්වෙත් තියෙනවා බෝධියක්. ඉතින් ඒ වගේ මේ මෙහෙමයි බුදුදහම වදහන්න මේ අතන හොඳ නෑ මෙතන හොඳ නෑ කියලා කන්නේ කොතන හරි හරියට කරනවා නම් ඒකේ පින් බලේ තියෙනවා අපිට. ඒවා ඉතින් ඔය මිත්‍යා මත. ඒවට අපිට පුළුවන් වෙලාවට අපි කරනවා. ඉතින් බැරි වෙනකොට ඒක කර නොකර කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ සමහර අය කියනවා ඒක කරොත් කරගෙනම යන්න ඕනේ. මෙහෙමයි. කරගෙන යන්න ඕනේ. බැරි වුණොත් ඒක මේ අපිට මේ සමාවක් තියෙනවා. ඉතින් මේ අපි හිතාමතා ඒක වෙනස්කමක් කරන්නවත් නැතුව අපහාසයක් වෙන්න ඒක කරනවත් නෙමෙයි. ඉතින් ඒ වගේ. ඉතින් මේ අර කර්මය කියන එක වෙන්නේ මේ හොඳ දේවල් කරහන් නෙමෙයි. නරක දේවල් කරාම. හොඳ දේවල් කරහන් සමහර ඒවා වස් කියනවා. දැන් අපි සාදුකාර 4ක් දුන්නොත් වස් කියනවා 3ක් දුන්නොත් හරි කියනවා. ඒ වගේ තියෙනවා දේවල්. නමුත් ඒවා නිසියාකාරව Taman දැනගෙන කරහන් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි හැමදේම හරියාකාරව දැනගෙන යන්න ඕනේ. මුල, මැද, අග ඒ හැමදේම දැනගෙන මිනිස්සු කතා කරන්න ඕනේ. ඕනෙම දෙයක්. ඒ කියන්නේ ඒක පරතරයට යනවා නම් ඒක අතරමැද නවතින්න හොන්නේ නැහැ. දෙයක් අර කෝටු දෙකක් අතුල්ලා ගිනි ගන්නවා වගේ ඒක ගිනි ගන්නකම් අතුල්ලන්න එපා අපි. ඒ වගේ හැමදේම එහෙම මේ ලේසියට මේ ලෝකෙ කිසි දෙයක් කෙනෙක්ට හොයා ගන්නවත් ලබා ගන්නවත් බෑ. ඒවට ගොඩක් මහන්සි වෙලා කැප වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 7ක් විතර දුෂ්කර ක්‍රියා කළා තමයි බුද්ධත්වයටපත් වෙන්නේ. ඒකත් කර්ම ශක්තිය එකක්ලු. ඒ කියන්නේ බුදුවරෙක් වෙලත් එහෙම මේවා වෙන්නේ. උනේ ඒක. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. අර ලේ අතිසාරයක් හැදිලා තියෙනවා බලන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ඔළුවේ කැක්කමක් හැදිලා තියෙනවා. අර ආත්මික මාළු වලනවා බලහන් ඉඳලා කියලා බුදුහාමුදුරන් බෝසත් කාලේ කියලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල්. ඉතින් අර හිතක් දියුණු කරයට යම් දේවල් කරාම මේක දිට්ඨ ධම්ම නියම මේ ආත්මයෙන් පරිසම් දෙනවා කියන්නේ ප්‍රබලයට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කරොත් මාර්ගඵල ලාභීට කරොත් දානලාභීට කරොත් මේ ආත්මෙම පරිසම් දෙනවා. ඒකෙන් කාටවත් බේරෙන්න බෑ. දැන් බුදුහාමුදුරට බෝසත් කාලේ නාග කුලයක ඉපදිලා ඉන්නකොට රාජකුමාරියෝ 7 දෙනෙක් විතර අර අල්ලගෙන පෙනේ ගාවින් කට්ටක් ගහගෙන ඇදගෙන යනවලු බිම. එතකොට මේ බුදුහාමුදුරුවේ ඒ ආත්මේ සිහි කළා තවත් ආත්මිකද කියන බුදු වෙච්ච ආත්මේ කියනවා මේ නාගයා වෙලා එහෙම වද දෙන වෙලේ අර ක්‍රිෂාන්ත වාදීව ඉඳලා. ඉතින් ඒ වගේ මේ හිටියා වුණාට දැස් බලලා ඒ දැස් වලින් එරෙව්වනම් ඒ කුමාරවරු අළු වෙලා යනවලු. ඒ තරම් පින් බලයක්. ඉතින් එහෙම කරලා නැහැ. ඒ කියන්නේ සංසාරේ පින් වඩාගෙන ඉන්න තමන්ගේ ජීවිතේත් කැප කරලා ජීවිත දානෙ දීලා, ලේදන් දීලා, ඇස්තන් දීලා. ඉස්මස් ලේ කියලා ඔය කියන්නේ ඔයගොල්ලෝ අහසේ තරු ගානට දුන්නා කියනවා, මුහුදේ වතුර ගානට දුන්නා කියනවා, පොළවේ වැලි කාන්ට දුන්නා කියනවා. තමන්ගේ ශරීරය දීලා සියලු දේවල් දීගෙන සංසාරේ ඇවිල්ලානේ බෝසත්වරයෙක් බුද්ධත්වයටපත් වෙන්නේ. ලේසි වැඩ නෙමෙයි. දැන් කාන්තාවක්ට කවදාවත් බුද්ධත්වේ ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ. පිරිමියෙක් වෙන්න ප්‍රාර්ථනා කළා පිරිමියෙක් වෙලා ඕනේ නිවත විවරණ ගන්න. නිවත විවරණ ගන්නත් අඩු ගානේ දාන්නේලාභියෙක්වත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ සතර ඉදිපාද ලැබු කෙනෙක් ඕනේ නිවත විවරණ ගන්නත්. නිකන් සාමාන්‍ය කෙනෙක් බුද්ධත්වයටපත් වෙන්න කියලා කිව්වට එහෙම ප්‍රබලත්වයට ඒ චක්‍රයට වැටෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම දැන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා ඒක කරනවා නම් ඉතින් සිවුරක්ම දාගෙන මේ තමයි මේ පාරමිතා පුරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ඒවා මහා ගැඹුරු දේවල්. අර එක පාට සාමාන්‍ය විදිහට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැම දෙයක්ම තීරුම් අරගෙන කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔය දෙමව්පියෝ ළමයි හිර කරගෙන ඉන්නවා මේ නොමර මරනවා වගේ වැඩනේ. දැන් ඔය සමහර ඒකත් කරුමනේ දැන් ඔය සමහර අර බැලලියෝ පැටවු දැම්මහම
කාගෙන යන්නේ පැටවු ටික මරලා කනවා. ඒ කියන්නේ අම්මා දුවව මරාගෙන කන්න ඉපදිලා තියෙන්නේ. ඒක තමයි වැඩි. දුව හරි පුතා හරි මරාගෙන කන්න ඉපදිච්චි අම්මා තාත්තලා ඉන්නවා. මේ ආත්මේ මිනිස්සු වෙලත් එහෙම ඉන්න අය ඉන්නවා. හිර කරගෙන පීඩාවට පත් කරගෙන අසහනෙට පත් කරන ළමයි දීග දෙන්නේ නැතුව හිර කරගෙන අය ඉන්නවා. මේ මිනිස්සු කවදා මේවා තේරුම් අරගෙන හොඳ පැත්තට ගිහින් ඒ ළමයින්ට සහනයක් වෙයිද කියන එක අපිට හිතා ගන්නත් බැහැ. ඒ තරම් අර දේපලට මුදලට තණ්හා වෙච්ච දෙමව්පිය කොටසකුත් ඉන්නවා. අර ළමයි විකුණන්න වගේ හදන අය ඉන්නවා. තව දෙයක් ලබා ගන්න බලාගෙන. ඒව නෙමෙයිනේ ළමයි අම්මා තාත්තා කෙනෙක් හිතන්න ඕනේ ළමයාගේ සතුට. ඒගොල්ලෝ මැරිලා යනවා. ළමයාට මේ දෙයක් හරියට සතුටට දෙයක් ලැබුණ නැත්නම් ඒක සදාකාලික දුකක් වෙනවා. දැන් ඔය යාළු වෙලා හරි මොනවා හරි වුණාම දෙමව්පියෝ ඒවා කඩාකප්පල් කරලා වෙන අයට දෙනවා. නමුත් ඒ හිත වෙනස් කරන්න බෑ ඒ ළමයින්ගේ. ඒ ලැබුණ ආදරේ වෙනස් කරන්න බෑ ඔයගොල්ලන්ට කවදාවත්. ඔයගොල්ලන්ට පුළුවන් බලහත්කාරයෙන් වෙන මිනිස්සෙක්ට හරි බඳලා දෙන්න. නමුත් ඒ හිතේ ආදරේ තියෙනවා. සමහර විට ඒගොල්ලෝ කාලෙකදී නොමගට යන්නත් ඉඩ තියෙනවා. ඒකයි කියන්නේ. ඒක හරි දෙයට හරි දෙයක් තියෙනවා නම් ඒක කළා යුතුයකම් කරන්න කියලා මම හැම වෙලෙම කියන්නේ ඒකයි. අර මරාගෙන කන්න ඉපදෙන යක්ෂණියෝ වගේ අම්මලා ඉන්නවා ළමයි. තාත්තලාත් ඉන්නවා. ඉතින් එහෙම තමයි මරන්නේ තමන්ගේ දෙමව්පියෝ ළමයිව. ඒ වගේම ළමයි දෙමව්පියෝ මරනවා වගේ ගහන මරන අයත් ඉන්නවා. ඉතින් අපි අහලා තියෙනවානේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ අර කර්ම ශක්තියට. හැමදේම අනේ අපි පව් කිව්වට ඒ සතා වුණත් ඒ දේට මුහුණ දෙන්නේ ඒ කර්මය නිසා. අපිට මේවා බලලා මේ සසර දුකක් කියන එක ඉතින් තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ කියන එක තේරුම් ගන්න පුළුවන් ඒවා බැලුවාම. ඉතින් ඒ වගේ අර කරුමයටම තැන දෙන්නේ නැතුව ඒවා අහෝසි කරගෙන බණ භාවනා කළා දානමාන දීලා පින්කම් කරලා ඉන්නකොට මේ අර අහෝසි කරුම වෙලා තමන්ගේ ජීවිතයේ දේව ලෝකේ බ්‍රහ්ම ලෝකේ මනුස්ස ලෝකේ සැප සම්පත් විඳින්න නම් ඒ නිවනට මෙහා හරි නිවන් දකින්න හෝ මේ වගේ පින් කරගෙන ඔයගොල්ලෝ සංසාරේ යන්න ඕනේ. නැවත සාකච්ඡාවකින් හමු වෙනතුරු ඔබ සැමටම දුස්සරණයි.